මේ බයිට් එක හදන්නයි යන්නේ. අපි බලමු මොනවද අවශ්‍ය දේවල් කියලා. අමු මිරිස්, කොච්චි මිරිස්, මේ මම ගත්තු දේවල්. ඔයාලට ඕන දෙයක් දාගන්න පුළුවන්. සුදු ලුණු, බී ලුණු ගත්තා මම. මේ දේවල් හොදලා වතුර බේරලා වතුර තෙත ඉඳලා ගන්න ඕනේ. කරපිංච ගත්තා. කරපිංච ඉතින් ගහක්ම කපාගෙන ආවා. වියලි මිරිස්, දිග මිරිස් ගත්තේ. හාල් මැස්සෝ, උඹලකඩ, හාල් මැස්සෝ චූටි එක ගන්න ඕනේ. කජු ගත්තා. රට කජුත් ගන්න පුළුවන්. රට කජු නැති නිසා මම මික්ස් බයිට් එක ගත්තා. ඊට පස්සේ අපි දැන් මේවා කපා ගන්න ඕනේ පොඩියට. වේලිච්ච මිරිස් ටික සෙන්ටිමීටර් 1 විතර වගේ කෑලි වලට කපා ගත්තා. ඇට අයින් කරන්න එපා. ඇටත් එහෙම දා ගන්න පුළුවන්. අමු මිරිස් ටික හීනේට ලියාගත්තා මේ විදිහට. හීනේට ටිකක් දිගට. එතකොට බෙදෙන්නත් ලේසි. බෙදුනහමත් හොඳයි. මේ විදිහට කපා ගන්න අමු මිරිස් ටික. ඊට පස්සේ බීලුණු විලක් හීනේට ලියාගන්න. මේ ඔක්කොම වතුර බේරලා තියෙනවා. වතුර නැතුව. ඊට පස්සේ සුදු ලුණු පෙති වලට කපා ගන්නවා. හොදලා වතුර නැතුව තෙත හින්දලා ගන්න ඕනේ හැමදාම. නැත්තම් බදිනකොට ඇඟට එහෙන්න පුළුවන්. පපඩම් ටිකකුත් මම දැම්මා. හීනියට පොඩියට කපලා චූටි චූටි කෑලි වලට කපලා. එතකොට පපඩම් හැපෙනකොට රසයි කර කර ගාලා. දැන් තියෙන්නේ බැද ගන්න තමයි. පොල් තෙල් ලිපේ තියලා රත් කරගත්තා. හොඳට රත් වෙන්න තිබ්බට තියලා මම මුලින්ම කරේ අමු මිරිස් ටිකයි කොච්චි ටිකයි එකට දාලා බැදගත්තු එක. අනිත් පැත්තේ තියෙන නම් චිකන් කරි එකක්. කජු ටිකත් රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනි. ගොඩක් කර වෙන්න දෙන්න එපා. සුදු ලුණු රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනි. සුදු ලුණු ගොඩක් කරනහම තිත්තයි. නිසා ගොඩක් කර වෙන්න දෙන්න එපා. රන්වන් පාට බැදුනම ඇති. ඊට පස්සේ වියලි මිරිස් ටික හැබැයි ඒක නම් දාලා අනිත් පැත්තට ගන්න ඕනේ. ගොඩක් වෙලා තිබ්බත් කර වෙලා යනවා. කර වුණොත් තිත්තයි. ඊට පස්සේ මම බැදගත්තේ කරපිංච ටික. කරපිංචත් ගානට බැදෙන්න ඕනේ. බාගෙට බැදුනොත් හාන වෙනවා වගේ. තියාගන්න බෑ. ගොඩක් කර වෙන්න බැදින්නත් එපා. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික බෙද ගන්නවා. ලුණු බදින්න නම් තෙල් හොඳට රත් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් තැම්බෙනවා විතරයි වෙන්නේ. බෙදෙන එක පරක්කු වෙනවා. පපඩම් බදින්න ඉතින් කවුරුත් දන්නවනේ. මම කියන්න ඕනේ නෑනේ. ඊළඟට මම බෙදගත්තේ උඹලකඩ කෑලි ටික. උඹලකඩ බෙදගත්තට පස්සේ ඉතින් බැදගත්තේ හාල් මැස්ස ටික. චූටි හාල් මැස්ස ගන්න. චූටි හාල් මැස්ස තමයි මම ගත්තේ. ලොකු ඒවා නෙමෙයි. ඒ ඔළුවක් දෙකකට පස්සේ යන්නේ. මම තියෙන බැදගත්තට පස්සේ ලස්සනට රත්තරන් පාටට තියෙන්නේ හාල් මැස්සෝ, ලුණු, කරපිංච, අමු මිරිස්, සුදු ලුණු, මික්ස් බයිට්, වෙලිච්ච මිරිස්, කජු, පපඩම් ඔන්නෝමයි බැදලා පස්සේ තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් මේක කලවම් කරගන්න එක. කලවම් හරි කවලම් හරි ඕන එකක්. හැබැයි පරිස්සමට කරගන්න ඕනේ කුඩු වෙන්නේ නැතුව. පපඩම්, කරපිංච ඒවා ටිකක් කුඩු වෙනවා. ඒ නිසා කුඩු වෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. අදලා කාලා බලන්න. කාලා බලලා කියන්න රසයිද කියලා. ආයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.